හායි හායි. ඔන්න අද නම් මම දවස පටන් ගන්නේ කොත්තුමි එකකින් නෙවෙයි. බලේ ජවයේ ශක්තිය දෙන නෙස්ට් මෝල්ට් එක. ඒගොල්ලෝ එහෙම කිව්වට මට නම් මොනවා බිව්වත් උදේ පාන්දර නැගිට ගමන් තියෙන මුස්පේන්තුකම නම් යන්නේ නැහැ. මං දැන් මේක මෙතනින් තියාගෙන දුවල ගිල බිස්කට් එකක් අරගෙන එන්න. මං අද මේ යන්න හදන්නේ කැම්පස් එකට. අද සෙන්සුරාදා දවසක් තමයි. ඒ වුණාට මං කැම්පස් එකට යනවා මොකටද කියලා බලන්නකෝ. අපේ බෝඩිම ළඟ ගෙදරක මේ වගේ ලස්සන මල් ගහක් තියෙනවා. බලන්නකෝ ඒක ලස්සන. හැබැයි ඒක ඇත්තම ලස්සන වීඩියෝ එකකට කැප්චර් වෙලා නැහැ. ඒ ගහේ කොළ සුදු පාටයි. මල් රෝස පාටයි. එතකොට මාර ලස්සනයි. ඔයාලා මේ ගහේ නම දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම දැන් බස් එකෙන් බහලා එමින් සැරේ කැම්පස් එක පැත්තට ඇවිදගෙන යනවා. අපේ බෝඩිම තියෙන මුහුද ළඟ නිසා වොයිස් කරනකොට හුලම් පාරට වොයිස් එක පැහැදිලි නැතුව යනවා. ඒකට සමා වෙන්න ඕනේ. මෙතන නම් ඉතින් ඔයාලා මගේ ගොඩක් වීඩියෝ වලින් දකිනවනේ. මෙන්න මේ පඳුරු ගඩාස සර්පෙක් ඉන්නවා. මේ සර්පයා ඔයාලා දැක්කොත් ඔයාලට තියෙන උකුස් වැස්. සර්පයාව දැක්කද ඉතින්? ඔන්න මම දැන් හරිම තැනට ආවා. අද අපේ සයන්ස් ෆැකල්ටි එකේ 45th බැච් එකේ බැච් ෆොටෝ ඩේ එක. ඒ කියන්නේ අපේ සීනියර්ස්ලාගේ. ඒක නිසා අද කැම්පස් එකේ හැම තැනම ෆොටෝ ෂූට් කරනවා. ඔයාලා මාත් එක්ක දිගට මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට අපේ කැම්පස් එකේ ලස්සන තැන් ගොඩාක් බලන්න පුළුවන්. සඳක් සොලොස් කලාපිරි වලාකුලෙන් අහස් ගඟින් එබී විදානෙව යොවුන් ලවන් පෙති සිනාසලයි ප්‍රබෝධයෙන් පිපි කුසුම් පිපෙන වසන්තේ බිඟුම් බම්මන වසන්තේ හැඟුම් මවන රැඟුම් රඟන සුගන්ධ මధు වසන්තේ ඔන්න ඊට පස්සේ අපි මෙතනට ආවා කන්න. අද ගහගෙන යන්න තරම් හොළඟ තිබ්බ. හැබැයි ඉතින් මාව නම් එහෙම ලේසියෙන් ගහගෙන යන්නේ නැහැ. ඔන්න මේව තමයි අද අපේ දවල් කෑමකේ තියෙන්නේ. අපි තුන්දෙනාත් එක්ක බත් දෙකක් කෑවා. මේක බල වොයිස් කරනකොට මට දැනුත් බඩගින්නක් එනවා. බත් දෙකටත් වගේ කියලා අපි ආයෙත් ගියා අපේ වැඩේට. දැන් නම් වැස්සක් පටන් අරගෙන තියෙන්නේ. මොන වැස්සත් කමක් නැහැ ඉතින්. මොකද මං උදේට නෙස්ට් මෝල්ට් එකක් බීලා බලේ ජවයේ ශක්තිය අරගෙන තියෙන්නේ. ඒ නිසා මම වැස්ස තෙමි හරි බෝඩිමට යනවා. ඔන්න ඔහොම තමයි අද මගේ දවස ගෙවුනේ. මං ඊට පස්සේ හවස 6 විතර වෙද්දී බෝඩිමට ගියා. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් බයි බයි.